ආයුබෝවන් ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ටෙස්ටෝටෙල්ගේ කන්ටැක්ස් ගැන. දැන් අපි ඉන්නේ ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ එකේ ඩෑෂ්බෝඩ් එකේ. කැම්පේන් එකක් බිල්ඩ් කරගන්න කලින් මෙන්න මේ විදිහට අපි කන්ටැක්ට් ගෲප්ස් හදාගන්න ඕනේ. ඒකට ඩෑෂ්බෝඩ් එකේ තියෙන කන්ටැක්ට් කියන ඔප්ෂන් එකට යන්න. ඊළඟට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට අපි කලින්ම හදාගත්තු කන්ටැක්ට් ගෲප්ස් තියෙනවා. අපිට පුළුවන් අලුත් කන්ටැක්ට් ගෲප් එකක් ඇඩ් කරගන්න මේ add new කියන ඔප්ෂන් එකෙන් ගිහිල්ලා. ඊළඟට ඔයාගේ අලුත් කන්ටැක්ට් ගෲප් එකේ නම මෙන්න මෙතන ටයිප් කරගන්න. ඊළඟට ඔයාට මෙන්න මෙතනින් පුළුවන් ඔයාගේ ගෲප් එකේ අයට ඔයාගේ වෙල්කම් මැසේජ් එක හරි ඔයාගේ නොටිෆිකේෂන් unsubscribe කරන මැසේජ් එක හරි යවන්න ඕනේ නැත්නම් මෙන්න මේ විදිහට අන්ටික් කරගෙන ඔයාගේ ගෲප් එක සේව් කරගන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට සේව් වෙච්ච ඔයාගේ ගෲප් එක බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ගෲප් එකට contacts add කරගන්න එක. ඒකට ඔයා මෙන්න මෙතන තියෙන import කියන ඔප්ෂන් එකට යන්න. ඊළඟට ඔයාට මෙන්න මෙතනදි කරන්න තියෙන්නේ download template කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාගේ contacts ටික import කරගන්න අවශ්‍ය Excel ෆයිල් එකට අදාළ template එක download කරගන්න එක. ඊළඟට ඔයා download කරගත්තු template එක Microsoft Excel එහෙම නැත්නම් Google Sheet වගේ එකකින් open කරගන්න ඔයාට පුළුවන්. ඒකට මෙන්න මේ විදිහට Google Sheet එකක් open කරගෙන import කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයා දැනටම ඩවුන්ලෝඩ් කරලා තියෙන ටෙම්ප්ලේට් එක මේකෙන් ඕපන් කරගන්න. එතකොට ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු ටෙම්ප්ලේට් එක ස්ප්‍රෙඩ්ෂීට් එකක ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ දීලා තියෙන ටෙම්ප්ලේට් එකේ විදිහට ඔයාගේ contacts country code එක වෙන 94 ඇතුළත් කරලා ඔයා ටයිප් කරගන්න ඕනේ. ඔයාට 94 ඇතුළත් කරලා ටයිප් කරගන්න බැරි තරමට contacts ගොඩක් තියෙනවා නම් ඔයාට පුළුවන් ටෙස්ටෝටෙල්ගේ අපේ තාක්ෂණික සහාය නොමිලේම ලබා ගන්න. ඒ සඳහා ටෙස්ටෝටෙල්ගේ අපිව contact කරගන්න. ඊළඟට ඔයාගේ පාරිභෝගිකයන්ගේ නම් මේ විදිහට first name එක සහ last name එක විදිහට ඇතුළත් කරගන්න ඔයාට පුළුවන්. ඊළඟට ඔයා හදාගත්තු ස්ප්‍රෙඩ්ෂීට් එකට ඔයා කලින් හදාගත්ත contact group එකේ නමම මේ විදිහට rename කරගන්න. ඊළඟට ඔයාට පුළුවන් ඔයා හදාගත්තු contact list එක මෙන්න මේ විදිහට CSV ෆයිල් එකක් විදිහට download කරගන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයා කලින් හදාගත්තු contact group එකට ගිහිල්ලා ඔයා දැනටම download කරගෙන තියෙන ඔයාගේ contact list එක මෙතනට upload කරගන්න එක. ඊළඟට ඔයා upload කරගත්තු ඔයාගේ contact details මේ විදිහට system එකේ තියෙන details එක්ක match කරගන්න. ඊළඟට ඔයා ඔයාගේ contacts ටික import කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලාවකට පස්සේ ඔයාට ඔයාගේ contact එක ඇතුලේ ඔයාගේ contacts ටික import වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට ඔයා import කරගත්තු contacts ටික යාළගේ first name last name එක ඒ වගේම action button අවශ්‍ය නම් ඔයාට delete කරගන්න වගේ action එකක් එක්කම import වෙලා තියෙනවා බලා ගන්නවට පුළුවන්. ටෙස්ටෝටෙල්ගේ අපේ අලුත්ම අප්ඩේට්ස් ගැන දැනගන්න WhatsApp, Facebook, YouTube, Messenger, LinkedIn අපේ ප්‍රොෆයිල් දැන්ම ෆලෝ කරන්න. අපි ඔබේ දියුණුවේ සහකරුවා. ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා.